ඊට පස්සේ මෙතන අපිට බ්‍රිජ් එකක් තියෙනවා. ඒ වගේම මෙතනත් අපිට බ්‍රිජ් එකක් තියෙනවා. එතකොට ඒකේ ඇකොස්ටික් ගිටාර් එක වගේ අපිට බොක්ස් එකක් අවශ්‍ය වන්නේ නැහැ. දෙවෙනි ඇඟිල්ල දෙවෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි ස්ට්‍රින්ග් එක ප්ලේ කරන එක. ඊට පස්සේ තුන්වෙනි ඇඟිල්ල තුන්වෙනි ෆ්‍රෙට් එකේ. මම හිතන්නේ අපි අද දවසේ ගොඩක් දේවල් කවර් කරා. ආයිබෝවන් කොහොමද ඔයාලට? මගේ නම අවිෂ්ක. ඔයාලද UK ලංකා TV එකත් එක්ක එකතු වෙලා තියෙන්නේ අපේ අලුත්ම වැඩසටහනට. Our program sponsor, Top Tier Talentees, connecting talented professionals with leading companies, guiding you to the right role and employers to the perfect hire. ඔයාලත් ගිටාර් එක ප්ලේ කරන්න කැමතිද? ගෙදර ගිටාර් එකක් තියනවද? ගිටාර් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා? නැත්නම් ගිටාර් එක ප්ලේ කරන්න ස්ටාර්ට් කරන්න කොහෙන්ද කියලා දන්නේ නැද්ද? එහෙනම් ඔයාලා එකතු වෙලා තින්නේ හරිම තැනත් එක්ක. අපි බලමු ගිටාර් එකක් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද ඉගෙන ගන්න කියලා. අපි බිගිනර්ස්ලා ගින කොහොමද සෝං එකක් අපි ප්ලේ කරන්න තැනට වෙනකන් ඉගෙන ගන්න අපි මේ ප්‍රෝග්‍රෑම් එක සපෝට් එකක් විදිහට ගමු. ගිටාර් එකේ අපි පළවෙනි පාඩම නැත්නම් ෆස්ට් ලෙසන් එක විදිහට අපි ගිටාර් එකේ පාර්ට්ස් ටික ඉස්සෙල්ලා අඳුරගෙනමු. ගිටාර් එකේ අපිට මේන් පාර්ට්ස් කීපයක්ම තියෙනවා. අපිට එතනින් සුවිශේෂීම පාර්ට්ස් ටිකක් ඉස්සෙල්ලාම අපි අඳුරගෙනමු. මොකද අපිට ගිටාර් එකේ ස්ට්‍රින්ග්ස් 6 නැත්තම් ප්ලේ කරන්න බෑ. ස්ට්‍රින්ග්ස් 6 තමයි ගිටාර් එකේ මේන්ම පාර්ට් එක. එතකොට ගිටාර් එක නෝමලි ස්ට්‍රින්ග්ස් 6ක් තියෙනවා. සාමාන්‍ය ගිටාර් නැත්තම් සමහර ගිටාර්ස් වල 12ක් තියෙනවා. සමහර ගිටාර්ස් වල 8ක් තියෙනවා. විවිධ වශයෙන් ස්ට්‍රින්ග්ස් වෙනස් වෙන ගිටාර්ස් තියෙනවා. රිද්ම් ගිටාර් එකක් ගත්තොත් ගොඩාක් අවස්ථාවලදී ස්ට්‍රින්ග්ස් 6යි. ස්ට්‍රින්ග්ස් කියන්නේ අපි තත් කියලා ගත්තොත් ස්ට්‍රින්ග්ස් 6යි තියෙන්නේ. ඊට පස්සේ ප්‍රධානම දේ තමයි ටියුනින් පෙග්ස්. අපිට ගිටාර් එක ටියුන් නැත්තම් ප්ලේ කරන්න බෑ. ගිටාර් එකක් අපිට ටියුන් කරගන්න අපිට ටියුනින් පෙග්ස් වැදගත් වෙනවා. එතකොට සාමාන්‍ය ගිටාර් එක ටියුනින් පෙග්ස් 6ක් තියෙනවා. ස්ට්‍රින්ග්ස් 6ට වෙන වෙනම 6ක්. ඊට පස්සේ මෙතන අපිට බ්‍රිජ් එකක් තියෙනවා. ඒ වගේම මෙතනත් අපිට බ්‍රිජ් එකක් තියෙනවා. ගිටාර් වර්ග කිහිපයක්ම තියෙනවා. ගිටාර් ඉලෙක්ට්‍රික් ගිටාර් ගන්න පුළුවන්, බොක්ස් ගිටාර් ගන්න පුළුවන්. දැන් මේක බොක්ස් ගිටාර් එකක්. මේකේ අපිට බොක්ස් ගිටාර් එක නැත්තම් බොඩි එක. මේකේ බොක්ස් එකක් තමයි තියෙන්නේ. බොඩි එක මෙහෙම තියෙනවා. එතකොට මේ පාර්ට් එකට අපි කියන්නේ සවුන්ඩ් බොක්ස් නැත්තම් බොඩි එක. සවුන්ඩ් බොක්ස් එකෙන් අපිට ශබ්දය නැත්තම් ගිටාර් එක වාදනය කරන ශබ්දය එළියට ගන්න තමයි මේ සවුන්ඩ් හෝල් එක තියෙන්නේ. මේ සවුන්ඩ් හෝල් එක ට්‍රූ තමයි සද්දය, ශබ්දය නැත්තම් අපි ස්ට්‍රින්ග්ස් වලින් අපි ප්ලේ කරන සවුන්ඩ් එක ඉතාමත් මිහිරි ලෙස අපිට මේ බොක්ස් එක ඇතුලෙන් එළියට එන්නේ. ගිටාර් එකේ තියෙන තවත් ප්‍රධානම පාර්ට් එකක් තමයි ෆ්‍රෙට් බෝඩ් එක. ෆ්‍රෙට් බෝඩ් එකෙන් තමයි අපි ගොඩක් වෙලාවට නෝට්ස් නැත්තම් කෝඩ්ස් කියන දේවල් ප්ලේ කරන්නේ. ඒකේ ඔයාලට පේනවා ඇති සුදු පාට ඩොට්ස් තියෙනවා. මේවා තමයි අපිට ෆ්‍රෙට් එක අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන්නේ. දැන් ඔයාලා ගිටාර් එකේ උඩින් මෙන්න මේ මෙතනින් බැලුවොත් ඔයාලට පේනවා මෙතනිනුත් ඒ හැම තැනම සුදු පාට ඩොට්ස් තියෙනවා. ඒවට අපි කියන්නේ ෆ්‍රෙට් අයිඩෙන්ටිෆිකේෂන්ස්. අපිට ඒවා වලින් ඇත්තටම ගිටාර් එකේ ෆ්‍රෙට්ස් අපිට නැත්තම් ඔයාලා ප්ලේ කරන ගමන් ඔයාලට මෙහෙම හැරලා බලන්න ඕනේ නැහැ. මොකද උඩින් තියෙන නිසා ඔයාලට පොසිෂන් එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඇත්තටම ගිටාර් එකේ තවත් ඒ කියන්නේ ප්‍රධාන අංගයක් තමයි ෆ්‍රෙට් බෝඩ් එක. ෆ්‍රෙට් බෝඩ් එකෙන් තමයි අපි නෝට්ස් අල්ලන්නේ. නෝට්ස් නැත්තම් කෝඩ්ස්. අපි ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් ගත්තොත් ඉලෙක්ට්‍රික් ගිටාර් එකේ බොක්ස් එකක් නැහැ. බොක්ස් එකක්වත් සවුන්ඩ් හෝල් එකක්වත් නැහැ. ඉලෙක්ට්‍රික් ගිටාර් එකේ සාමාන්‍ය ශබ්දය නිපද වෙන්නේ ඉලෙක්ට්‍රොනික චිප් එකක් කරා. එතකොට ඒකේ ඇකොස්ටික් ගිටාර් එක වගේ අපිට බොක්ස් එකක් අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඒ ශබ්දය ඉලෙක්ට්‍රොනික චිප් එකක් ආධාරයෙන් ඉතාමත් අලංකාරව අපිට එළියට හම්බ වෙනවා. ඒ කියන්නේ අවුට්පුට් එකක් විදිහට හම්බ වෙනවා. නමුත් ඉලෙක්ට්‍රික් ගිටාර් එකේ ශබ්දය සහ ඇකොස්ටික් ගිටාර් එකේ ශබ්දය ගොඩක් වෙනස්. ඊට පස්සේ අපි ස්ට්‍රින්ග්ස් ටික බලමු. ස්ට්‍රින්ග්ස් අපිට 6ක් තියෙනවා. පළවෙනියට අපි යටිම පටන් ගත්තොත් යටම ස්ට්‍රින්ග් එක අපිට E ෆස්ට් ස්ට්‍රින්ග් එක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ B සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක තියෙනවා දෙවෙනියට. දෙවෙනි එක තමයි B සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක. ඊට පස්සේ G third string එක තියෙනවා. G third string එකට පස්සේ අපිට D fourth string එක තියෙනවා. ඊට පස්සේ අපිට A fifth string එක තියෙනවා. ඊට පස්සේ අපිට E sixth string එක තියෙනවා. අපි normally guitar එක tune කරද්දී අපි යටම string එක නැත්තම් E string එක අපි E string එක විදිහට තමයි ඒක tune කරන්නේ. ඒ කියන්නේ අපි සංගීතය ගත්තාම අපිට ස්වර main ස්වර ඒ කියන්නේ අපිට plain ස්වර හතක් තියෙනවා. ඒ තමයි C D E F G A B. ඔය ටික තමයි අපේ මේන් ස්වර 7 නැත්නම් ප්ලේන් ස්වර 7 ප්ලේන් නෝට්ස් 7. එතකොට අපි ඒව වලට තමයි ගොඩක් වෙලාවට ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් නැත්නම් සංගීත භාණ්ඩයක් අපි ටියුන් කරන්නේ.
එතකොට අපි ගිටාර් එක ගත්තොත් ගිටාර් එකේ අපි ස්ට්‍රින්ග්ස් 6 ස්වර 5කට ටියුන් කරනවා. E ෆස්ට් ස්ට්‍රින්ග් එක ගොඩක් වෙලාවට E නැත්තම් ගා කියන ස්වරයට තමයි අපි ගොඩක් වෙලාවට ටියුන් කරන්නේ. ඊට අමතරව ගිටාර් එකේ 6th ස්ට්‍රින්ග් එක, ඒ කියන්නේ උඩම තියෙන ස්ට්‍රින්ග් එකත් අපි ගොඩක් වෙලාවට E එකට තමයි ටියුන් කරන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක අපි B නැත්තම් නී කියන ස්වරයට අපි ටියුන් කරනවා. ඊට පස්සේ තර්ඩ් ස්ට්‍රින්ග් එක G නැත්තම් පා කියන ස්වරයට අපි ටියුන් කරනවා. ඊට පස්සේ අපේ ෆෝර්ත් ස්ට්‍රින්ග් එක නැත්තම් හතරවෙනි ස්ට්‍රින්ග් එක යට ඉඳන් හතරවෙනි ස්ට්‍රින්ග් එක අපි ගොඩක් වෙලාවට D නැත්තම් රී කියන ස්වරයට ටියුන් කරනවා. ඊට පස්සේ පස්වෙනි තියෙන ස්ට්‍රින්ග් එක අපි ගොඩක් වෙලාවට A නැත්තම් දා කියන ස්වරයට ටියුන් කරනවා. ගිටාර් එකක් අපි ඉස්සෙල්ලාම ප්ලේ කරන්න ගද්දි ෆිංගර් එක්සර්සයිස් නැත්තම් ඇඟිලි වලට කරන එක්සර්සයිස් එක ගොඩක්ම වැදගත්. අපි ගිටාර් එකක් ඉගෙන ගන්නවා නම් ඇත්තටම මේ ස්ට්‍රින්ග්ස් ටිකක් හයියි. එතකොට අපි ඉස්සෙල්ලාම ඇඟිලි ටික පොඩ්ඩක් ට්‍රේන් කරලා ඉන්න ඕනේ. ඇඟිලි කියන්නේ ෆිංගර් එක්සර්සයිස් වලින් තමයි අපි සාමාන්‍ය ගිටාර් එකක් ඉගෙන ගන්න පටන් ගන්න. පළවෙනි ෆිංගර් එක්සර්සයිස් එක විදිහට අපි බලමු කොහොමද අපි ෆ්‍රෙට්ස් වලට පළවෙනි ෆ්‍රෙට්ස් හතරට අපේ ඇඟිලි ටික හුරු කරගන්නේ කියලා. අපි ෆිංගර් එක්සර්සයිස් කරන්න කලින් තව පොඩි දෙයක් තියෙනවා. ඒක තමයි අපි ඇඟිලි ටික ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න ඕනේ. ඇඟිලි වලින් ගත්තොත් මේක අපි තම්බ එක විදිහට ගන්නවා. ඊට පස්සේ මේක අපේ පළවෙනි ඇඟිල්ල, දෙවෙනි ඇඟිල්ල, තුන්වෙනි ඇඟිල්ල, හතරවෙනි ඇඟිල්ල. අපි මේ ලෙසන් සීරීස් එකේම ගත්තොත් මම ගොඩක් වෙලාවට ඇඟිල්ල නම කියන්නේ නැහැ. මම කියන්නේ පළවෙනි ඇඟිල්ල, දෙවෙනි ඇඟිල්ල, තුන්වෙනි ඇඟිල්ල, හතරවෙනි ඇඟිල්ල කියලා. ඒක නිසා අපි ඒ කොටස දැන් අපි කවර් කරගමු. මොකද අපිට ෆිංගර් එක්සර්සයිසස් ඊට පස්සේ කෝඩ්ස් නෝට්ස් කරද්දි ගොඩක් වෙලාවට ඔය ඇඟිලි ටික අපිට ගොඩක් වෙලාවට භාවිතා කරන්න වෙනවා. ඒක නිසා අපි ආයෙක බලමු. මේක තම්බ එක අපි ගොඩක් වෙලාවට ප්ලේ කරද්දි යූස් වෙන්නේ නැහැ. යූස් වෙන්නෙම නැහැ. ඊට මේක පළවෙනි ඇඟිල්ල, මේක දෙවෙනි ඇඟිල්ල, මේක තුන්වෙනි ඇඟිල්ල, මේක හතරවෙනි ඇඟිල්ල. හරි. අපි දැන් ෆිංගර් එක්සර්සයිස් එකට යමු. ෆිංගර් එක්සර්සයිස් එකේ පළවෙනි ෆිංගර් එක්සර්සයිස් එක විදිහට අපිට කරන්න තියෙන්නේ ෆ්‍රෙට්ස් පළවෙනි ෆ්‍රෙට්ස් හතරට කොහොමද පළවෙනි ඇඟිලි හතර අපි හුරු කරන්න කියලා. අපි පළවෙනි ස්ට්‍රින්ග් එකෙන් පටන් ගමු. සාමාන්‍යයෙන් අපි කරන්නේ පළවෙනි ඇඟිල්ල, පළවෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ ප්ලේ කරන එක. දෙවෙනි ඇඟිල්ල, දෙවෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ ප්ලේ කරන එක. ඊට පස්සේ තුන්වෙනි ඇඟිල්ල, තුන්වෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ ප්ලේ කරන එක. ඊට පස්සේ හතරවෙනි ඇඟිල්ල, හතරවෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ ප්ලේ කරන එක. ආයෙක මම ප්ලේ කරලා පෙන්නනවා. අපිට මේක ස්ලෝ පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එකට යන්න පුළුවන්. ඊට පස්සේ තුන. මේ විදිහට අපිට ස්ට්‍රින්ග්ස් 6ම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේ ෆිංගර් එක්සර්සයිස් එක අපි හැමදාම පුරුදු වුණොත් අපිට ඉස්සෙල්ලාම ස්ට්‍රින්ග්ස් වලටයි ෆ්‍රෙට්ස් වලටයි ඇඟිලි ටික උර කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට ගොඩක් වෙලාවට තමත් ලේසියෙන් ගිටාර් එක ප්ලේ කරන්න පටන් ගන්න එක තමයි මේ ෆිංගර් එක්සර්සයිස් එකේ අරමුණ. මම හිතන්නේ අපි අද දවසේ ගොඩක් දේවල් කවර් කරා ගිටාර් එක සම්බන්ධයෙන්. අපි ආයෙත් ප්‍රෝග්‍රෑම් එකේ හම්බෙමු. ඊට අමතරව ඔයාලා ගිටාර් එක ඉගෙන ගන්න කැමති නම් මගෙන් ඉගෙන ගන්න කැමති නම් UK ලංකා TV එක හරහා මාව අමතන්න. අපි එහෙනම් ආයෙත් වැඩසටහනින් හම්බෙමු. බොහොම ස්තුතියි හැමෝටම.